අද 2025 6 මාසේ 20 වෙනිදා. අද බදා දවස කෙම්මුරු දවසක්. මම සුපුරුදු පරිදි මගේ දේවාලේ වැඩ කටයුතු කරගෙන ඒ ඔක්කොම කටයුතු හරියාකාරව ඉවර කරලා මම හවස 7ට විතර මහන්සිය නිවා ගන්නත් එක්කලා තේ කහට කෝප්පියකුත් අරගෙන මම පුටුවේ වාඩිලා පාර දිහා බලාගෙන මම කල්පනා කර කර හිටියා. ඒ ඉන්න අතරේ අපේ අක්කා ගෙදරට දුවගෙන ආවා. හදිස්සියෙන් වගේ ඇස් දෙකත් නිකන් සතු වෙලා වගේ මට හිතා ගන්න බැරි වුණා මොකද්ද කියලා. ඊට පස්සේ මට කතා කළා. නදී චුට්ටක් එන්නකෝ කියලා. මම ටක් ගාලා පාරට ඇවිල්ලා එන්නකෝ යන්න අපේ ගෙදර පොඩි මේ දෙයක් පෙන්වන්න දෙනවා ඔයාට කියලා කිව්වා. මට විස්තරයක් මොකුත් කිව්වේ නැහැ. මාත් ටිකක් පොඩ්ඩක් ඇති ගැනීමක් වගේ වුණා මොකක්ද දන්නේ නැහැ නේ කියලා මාත් ගියා එතනට. ගිහිල්ලා බැලුවාන් පස්සේ අක්කා මට කිව්වා කෑ ගහන්න එපා මොකුත් එපා. මම මෙතන මේ වැඳ පාන තියලා වැඳ මම දැක්කා අක්කලාගේ වැට එහා පැත්තේ මේ නාගෙක් මේ මණිකක් පමාරු කරලා තියෙනවා. මම කවදාවත් දැකලා නැහැ. ඒ වගේ සිද්ධියක් මම දැකලා නැහැ. මට කිව්වා අක්කා පොඩ්ඩක් ගිහින් බලන්නකෝ යා කියලා. ඉතින් මම අක්කත් එක්කම ගියා දෙන්නත් එක්කම ගියා දැන්. ගිහිල්ලා මේ බලාගෙන හිටියා. බලාගෙන ඉද්දී මේ නාගෙ හෙන ලොකු නාගෙක් මට හොඳටම පේනවා දැන්. පිනේ කරගෙන ඉන්නවා පේනවා. ඉතින් බයයි ගෙදර කවුරුත් නැහැ මායි අක්කයි දෙන්න විතරයි හිටියේ. කර කියාගන්න දෙයක් නෑ අප දෙන්නට. අක්කා මට දැන් කිව්වා මේ දැන් මොකද අපි කරන්නේ කියලා. මං කිව්වා මේ ඕ නාගමාණික ගන්න පුළුවන් ක්‍රමයක් ඔය ක්‍රම තියෙනවනේ. ඔය එක ඔය ගැමි කතාවල එහෙම දුන්න මෙහෙමයි කියන සිද්ධි ගත්ත විදිහවල් එහෙම තියෙනවනේ. එහෙම කියලා හිතලා මං කිව්වා අක්කට මොන හරි ක්‍රමයක් දාලා අපිට මේ try කරලා බලමුද කියලා. අක්කා කිව්වා මට නම් බයයි කියලා. මටත් බයයි. මම බය ඇඟෙන්නේ නෑ ඒ වෙලාවේ. මේ මම බලාගෙන හිටියා නෑ දැන් මෙහෙම පෙනේ කරගෙන නාගමාණික් කියන යට තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මම කිව්වා අක්කට ඔයා චුට්ටක් උඩින් බලාගෙන ඉන්න පාන තියලා උඹට වැඳගෙන බලාගෙන ඉන්න චුට්ටක් මං හිමින් ළඟ ඉන්නද කියලා. අක්කා කිව්වා හරි බලන්නකෝ එහෙනම් කියලා. ඊට පස්සේ මම දැන් මේ ලං වෙලා බලාගෙන ඉන්නවා. මං හිමිට ගියා දැන්. අතු වශයෙන් කැලේ පීරගෙන ගියා. ගියන් පස්සේ මට සිරි එන සද්දන් තමයි. මට දැන් දෙයියන් සීලා වගේ තින්නේ. මං චුට්ටක් ওই දේවාලේ වැඩ කරන හින්දා පොඩි එහෙම සූත්‍ර ටිකක් දන්නවා. ඕවත් ටිකක් මම මෙයා කරගෙන මේ මම ටක් ගාලා එහා පැත්තට ගිහිල්ලා අපේ වත්තේ එහා පැත්තේ හරක් බගෙන ගාලක් තියෙනවා. ওই ගාලෙන් මම ගෙනාවා මේ අමු ගොඹ ටිකක්. ගොඹට්ටක් ගෙනල්ලා ඉවරලා ඒක අතේ තියාගෙන මේ මං ආයෙත් හිමින් අර නාගයා ඉන්න තැනට මං දැන් ලං වුණා. ලං වෙලා ඉවරලා මං කෙලින්ම මේ ස්තෝත්‍ර කියලා දෙයියන් සිහිපත් කරලා ඔක්කොම කරලා ඉවරලා අර අමු ගොඹ ටික අරගෙන කෙලින්ම නාගමාණික් වැහෙන්න චග්ගා ගැව්වා. ගැව්වම අම්මෝ බුදු අම්මෝ මට ඉච්චරයි මතකයි. නෑ මේ පැන්නා මගේ පැත්තට පැන්නා වගේ මට මතකයි. මං එහෙම්ම කලන් දාලා වැටුණා. නිකන් මට නිකන් අඩ සිහිය වගේ නිකන් ඒ වෙලාවේ. ඊට පස්සේ අක්කා කොහොමද මට කතා කළා. අක්කත් බය වුණා. දැන් නෑ කොහෙට හරි ගිහිල්ලා වෙන්නද? අක්කා කතා කරද්දි මට ඈරුණා. යන්තම් ඇස්ත කරලා මම වතුර ටිකක් කිව්වා. අක්කා මට දුන්නා වතුර ටික. අක්කා කිව්වා මේ නදී වැඩේ හරි කියලා කිව්වා. ඒ මොකද නාගමාණික්කේ දැන් අර ගොම ගොඩින් වැහිලා හින්දා දැන් මේ නයා ගිහිල්ලා කියලා. ඊට පස්සේ කිව්වා මේ දැන් නම් ගිහින් ගන්න පුළුවන් කියලා. මං ආයි නැගිට්ටා. නැගිටලා මගේ හිතට මාත් සතුටක් ආවා ඒ වෙලාවේ. සතුටක් ඇවිල්ලා ඉවරලා මම දැන් ගියා. ගිහිල්ලා අර ගොම ටික මෙහෙම අයින් කරා අතින්. දෙයියන් සිහිපත් කළා. අමු ගහට මම තාලා ඇඟේ ගාගෙන තවරගෙන ඔක්කොම කරගෙන මම ගත්තා මෙහෙම කරලා. ගොම්බෙට්ට පැත්තකට දැම්මා.
දාලා මෙහෙම ගත්ත නාගමාණික්කේ අතට. අපේ අක්කා පැත්තකින් නිනා වෙනවා. එතකොට මම බැලුවා මෙහෙම කළ ගොම අතරින් දිලිසි තියෙනවා. අම්මට සිරි. ඒ ගොම්බෙට්ටයට මොකද ඉන්නේ? රෑබදුල්ලේ. අර පුවක් මන් නයා වගේ දැකලා තියෙන පුවක් අත්ත. පෙනේ කරන් ඉන්න. ඒ පුවක් අත්තට රෑබදුල්ලේ කොහලා ඉඳලා. අපි හිතේ නාගමාණික්කයක් කියලා. අයියෝ බලන්නකො වෙච්ච දේ.